This video is brought to you by courtesy of NP Lanka Machinery. ඔයාගේ මැෂින් එකට හයි කරන්න ඕනේ DB ඉන්ඩිකටුද DP ඉන්ඩිකටුද. එහෙමත් නැත්නම් ඔයා ලෙදර් වගේම අහනවා නම් ඔයා හයි කරන්න ඕනේ LR ඉන්ඩිකටු කඳ මහතේවද කඳ හීනියේවද. දැන් අද මම ඕගොල්ලන්ට පෙන්වන්න යන්නේ ඒක ගැන හරියට තාමත් තේරුවිච්ච නැති කට්ටිය ඉන්නවා කියලා මට තේරුණා. ඒගොල්ලන්ට මේ DP needle bar එක සහ DB needle bar එකේ වෙනස මොකක්ද කියලා ගලවලා තියෙන needle bar දෙකක් උපයෝගී කරගෙන කියලා දෙන්න. මූලිකවම මෙහෙම මතක තියාගන්න. DB bar එකක් තියෙනවා නම් ඔයාගේ මැෂින් එකේ ඔයාට දාන්න පුළුවන් DB size 18ට යනකම් විතරයි. 18ට වඩා ලොකු 19 20 21 23 ඒ වගේ ඉන්ඩිකටුවක් ඔයාට දාන්න අවශ්‍ය නම් ඔයාගේ මැෂින් එකට ඒ වගේ මහත ඉන්ඩිකට්ටක් දාන්න බෑ. ඒකට හේතුව ඔයාගේ මැෂින් එකේ තියෙන DB bar එකක් හින්දා 18ට වඩා ලොකු ඉන්ඩිකටුවක් හයි කරන්න බෑ. DB ඉන්ඩිකටු වල 18 size එක වෙනකන් කඳ හීනියට තමයි එන්නේ. ඊට පස්සේ 18න් පස්සේ 19 හෝ 20 හෝ 21 22 23 විදියට මහත ඉන්ඩිකටුවක් වෙනකොට ඉන්ඩිකටු පැකට් එකේ DB කියලා ගහලා ආවත් ඒ ඉන්ඩිකටුවේ නීඩල් බාර් එකට හයි වෙන උඩ කොටස මහතයි. හරියටම DP ඉන්ඩිකටුවක් වගේ. එතකොට ඔයාට මොන විදිහකටවත් ඔයාගේ මැෂින් එකේ තියෙන DB බාර් එකක් නම් DP ඉන්ඩිකටු මොන විදිහකටවත් ඔයාගේ මැෂින් එකට හයි කරන්න බෑ. කාට හරි කෙනෙකුට 9 සයිස් එකේ ඉඳන් 23 සයිස් එකට එනකන් ඕනම ඉන්ඩිකටු සයිස් එකක් හයි කරන්න අවශ්‍ය නම් සිංගල් නීඩල් මැෂින් එකකට එයා කරන්න ඕනේ එයාගේ මැෂින් එකේ තියෙන DB නීඩල් බාර් එක ගලවලා අයින් කරලා DP නීඩල් බාර් එකක් හයි කරගන්න එක. එතකොට DP නීඩල් බාර් එකක් හයි කරගත්තාම DP නීඩල් වල 9 ඉඳන් 23ට යනකම්ම කඳ එකම සයිස් එකකින්. ඒ කියන්නේ මහතට තියෙන නිසා ඔයාගේ මැෂින් එකට ඔයාට අවශ්‍ය ඕනම ඉන්ඩිකටුවක් හයි කරන්න පුළුවන්. ඒ වගේම විශේෂ ඉන්ඩිකටු හයි කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ලෙදර් එක්සින් මහනවා වගේ ඔයාට LR ඉන්ඩිකටු මහතේව හයි කරන්න ඕනේ නම් එතකොට ඔයාට කිසිම ගැටලුවක් නැතුව ඕනම සයිස් එකක ඕනම වර්ගයක ඉන්ඩිකටුවක් හයි කරන්න පුළුවන්. DP needle bar එකක් හයි කරගත්තාම. ඉතින් ඔයා මහන දේවල් අතරේ ලොකු විවිධත්වයක් තියෙනවා නම් එක එක size වල ඉන්ඩිකටු වලට යන්න වෙනවා නම් ඒ කියන්නේ විශේෂයෙන් මහත ඉන්ඩිකටු වලට යන්න වෙනවා නම් ඔයා අනිවාර්යෙන් කරන්න ඕනේ DP needle bar එකක් මාරු කරගන්න එක. හැබැයි ඊට පස්සේ ඔයා හොඳට මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඔයාගේ මැෂින් එකේ ඔයා දාලා තියෙන්නේ DB needle bar එකක් නම් මම නැවත කියනවා ඔයාට හයි කරන්න පුළුවන් size 18ට යනකම් විතරයි. ඒ වගේම තමයි ඔයාගේ මැෂින් එකේ DP needle bar එකක් තියෙනවා නම් ඔයා කිසිම හේතුවකට ඔයාගේ මැෂින් එකේ තියෙන DP needle bar එකට DB needle එක හයි කරන්න එපා. සමහරක් විට ඔයාගේ තිබුණ DB needle bar එක ගලවලා අයින් කරලා අලුතෙන් DP needle bar එකක් හයි කරාට පස්සේ කලින් ළඟ තිබුණ ඉදිකටු ටික අයින් කරන්නේ නැහැ. ඒ කාටවත් දෙන්නෙත් නැහැ, විසි කරන්නෙත් නැහැ, තියාගෙන ඉන්නවා. කොයි වෙලේ හරි ප්‍රයෝජනයක් වෙයිනේ කියලා. අලුතෙන් නීඩල් බාර් එක මාරු කරාට පස්සේ DP ඉදිකටු හෝ LR ඉදිකටු ඉවර වුණාට පස්සේ අර හංගලා තියාගත්ත පැකට් එක අරගෙන ඒකෙන් ඉදිකට්ටක් හයි කරලා මහන්න try කරනවා. එක්ක කැරියර් එක ඩැමේජ් වෙනවා, එහෙම නැත්නම් මැහෙන්න නැතු යනවා, ප්ලේට් තුවාල වෙනවා, මොනවා හරි ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ මැෂින් එකට ගැළපෙන ඉදිකටුව හයි කරන්නේ නැතුව වෙන එකක් දාලා වැඩ කරන්න ගියාම කොහොමත් වැඩේ හබක් වෙනවනේ. ඉතින් ඒ වැඩේ කරගන්න එපා. තමන්ගේ මැෂින් එකේ තියෙන නීඩල් බාර් එක මොකක්ද කියලා හරියට අඳුරගන්න DPද DBද කියලා. සමහරක් අය ඉන්නවා එයාගේ මැෂින් එකේ තියෙන නීඩල් බාර් එක මොකක්ද කියලා අවබෝධයක් නැහැ. එයා සමහරක් අයට කඩේ ගිහලා ජුකී මැෂින් එකේ ඉදිකටු දෙන්න කියනවා. සාමාන්‍යයෙන් එහෙම ඉල්ලපුවාම කඩෙන් දෙන්නේ DP නීඩල් බාර් එකකට හරියන ඉදිකටු නෙමෙයි, DB නීඩල් බාර් එකකට හරියන ඉදිකටු. හැමෝම වැඩිපුර භාවිතා කරන්නේ DB හින්දා කඩෙන් දෙනවා DB. හැබැයි ඔයා DB ඉදිකටුව ගෙනල්ලා හයි කරනවා ඔයාගේ මැෂින් එකේ තියෙන DP නීඩල් බාර් එක. ඒකට තමයි ඔයා අර DB ඉදිකටුව හයි කරන්නේ. ඉතින් දැන් ඔයාලා මේ වීඩියෝ එකෙත් පේන්න ඇති DB නීඩල් බාර් එකක් ඇතුළට DB ඉන්ඩිකටුව බහිනවා. හැබැයි ඔයා දකින්න ඇති මම මේ වීඩියෝ එකේ පෙන්නනකොට DP ඉන්ඩිකටුව DB එක ඇතුළට බහින්නේ නැහැ. ඒක නිසා වැරදිලා DB බාර් එකකට DP ඉන්ඩිකටු හයි කරන්න වෙන්නේ නැහැ. ඒකින්ද ඒක වලකිනවා. හැබැයි දැක්කද DP නීඩල් බාර් එකක් ඇතුළට දැම්මහම DB ඉන්ඩිකටුව අපූර්වට ඇතුළට බහිනවා. හැබැයි ලොකු ප්ලේ එකක් තියෙනවා. අතින් අල්ලලා හොල්ලනකොට ලොකු ප්‍රමාණයක් වමට තල්ලු කරාම වමට යනවා, දකුණට තල්ලු කරාම දකුණට යනවා, ඉස්සරහට තල්ලු කරාම ඉස්සරහට යනවා, පස්සට ඇද්දාම පස්සට එනවා. අන්න ඒ විදිහටම තමයි ඔයා ඇනේ තද කරලා ඉන්ඩිකටුව නීඩල් බාර් එකට හයි කරාම ඉන්ඩිකටුව තද වෙන්නේ. එතකොට ඉන්ඩිකටුව පැත්තට ගිහිල්ලා හැරිලා තමයි මැෂින් එකට හයි වෙන්නේ. ඉතින් ඔයා මහන්න ගියාට පස්සේ ඔයාට නොයිකුත් ප්‍රශ්න ඇති වෙනවා මේ DP නීඩල් බාර් එකක් තියෙන මැෂින් වලට DB ඉන්ඩිකටු හයි කළාම.
ඒ වගේ මම ඕගොල්ලන්ව දැනුවත් කරලා තියෙනවා පාවිච්චි කරන්න ඕන නීඩල් මොනවද කියලා. අන්න ඒ වීඩියෝ එකත් නැවත පාරක් බලන්න. DB නීඩල් බාර් එකක් තියෙන මැෂින් එකක DP නීඩල් බාර් එකක් දාගත්තාම තියෙන වාසි සහ ඒක කරන්නේ කොහොමද? එහෙම කරාම ඔයාට තියෙන අමතර වාසි මොනවද? එහෙම කරගත්තාට පස්සේ මැෂින් එක පාවිච්චි කරන්නේ කොහොමද? එතකොට විශේෂ ඉන්දිකටු හයි කරන්නේ කොහොමද? ඒ විශේෂ ඉන්දිකටු මොනවද? අන්න ඒ ගැන මං වීඩියෝස් දාලා තිනවා. ඒ වීඩියෝ ටිකක් බලන්න. හොඳට මතක තියාගන්න. අඳුරගන්න ඔයාගේ මැෂින් එකේ තියෙන DP බාර් එකක්ද DB බාර් එකක්ද කියලා. නීඩල් බාර් එක මොකක්ද කියලා හරියට අඳුරගත්තට පස්සේ ඔයා මිලදී ගන්න ඔයාගේ මැෂින් එකට ගැලපෙන DB නීඩල් එක හෝ DP නීඩල් එක. This video is brought to you by courtesy of NP Lanka Machinery.